හයි කටට සැරට බතල තෙම්පරාදුවක් හදමුද? බතල වෑංජන කෑවට බතල තෙල් දාලා කාලා නෑ නේද? ඇත්තටම මේක නම් මාරම රස. එහෙනම් පිළිගන්නවා වෙනද වගේම මගේ channel එකට. මුලින්ම මම බතල ටික සුද්ධ කරගෙන ඉන්නවා. ඔන්න මම අද ගත්තේ කහ පාට බතල එක. මම මේක විශේෂ කරලා කිව්වේ ඇයි දන්නවද? පහුගිය දවසක මම දම් පාට බතල ගෙනා. මම පළවෙනි වතාවට තමයි දම් පාට බතල දැක්කේ. ඔයාලත් කාලා තියද දම් පාට බතල? කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. සුද්ධ කරපු බතල ටික හොඳට හොදලා මම සාමාන්‍ය ප්‍රමාණයේ කෑලි වලට කපා ගන්නවා. තාච්චියක් ලිපෙන් තියලා මම බටර් ටිකක් එකතු කර ගන්නවා. ඔයාලට බටර් වෙනුවට පොල් තෙල් පාවිච්චි කරන්නත් පුළුවන්. බටර් ටික හොඳටම රත් වුණාට පස්සේ මම එකතු කර ගන්නවා සුදු ලූණු, කරපිංචා, කුරුඳු පොතු කෑල්ලක්. ඒ වගේම මිරිස් කරලකුත් මම එකතු කර ගන්නවා. අපේ මේ ලූණු ටික විනාඩි 3-4ක් විතර මෙහෙම තියෙන්න දෙමු. අපි මේ එකතු කරගත්තු දේවල් ටික බටර් එකේ හොඳට තෙම්පරාදු වෙනකොට මුළු කුස්සියම සුවඳයි. ඉතින් හිතන්නකෝ රස ගැන. රසේ නම් කිසිම අඩුවක් නෑ මේ බතල තෙම්පරාදුවේ. සාමාන්‍ය ගානට කපාගත්තු බතල ටිකත් මම දැන් එකතු කරා. දැන් මේ වෙලාවේදී ඔයාලා ගින්දර හොඳටම අඩු කරන්න. අඩුම අඩු ගින්දරේ මේක තියන්න කිව්වේ ඇයි දන්නවද? මොකද අපේ බතල ටික තැම්බෙන්න ඕනිනේ. මම විනාඩි 6-7ක් විතර අපේ බතල ටික තම්බ ගන්නවා. පියනකින් වහන්නත් අමතක කරන්න එපා. අල තැම්බෙනවට වඩා හරිම ඉක්මනට අපේ බතල ටික තැම්බෙනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඔයාලගේ රස අනුව ලුණු එකතු කරගන්න. මේ වෙද්දි නම් බතල එක බාගෙට තැම්බිලා තියෙනවා. විනාඩි 7-8ක් යනකොට අපේ බතල එක සම්පූර්ණයෙන්ම තැම්බෙනවා. බතල ටික හොඳටම තැම්බුණාට පස්සේ අන්තිමට තමයි මම කෑලි මිරිස් එකතු කරන්නේ. ඔයාලා කන්න කැමති සැර අනුව කෑලි මිරිස් අඩු වැඩි කරගන්න. ඔන්න ඉතින් අපේ බතල තෙම්පරාදුව නම් දැන් ලෑස්ති. බත් කන්න විතරක් නෙවෙයි බයිට් එකටත් මරු. ඔයාලත් මේ විදියට බතල හදලා බලලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ආදරෙන් ආරාධනා කරනවා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා. Thank you for watching.